කම්මැලිකමට වැඩ කල් දාන අයට කියාපු උපක්‍රමයක් අරගෙන අද මං ආවේ. මේකෙන් කියන්නේ මොකක් හරි වැඩකට අපිට ගත වෙන්නේ මිනිත්තු 2යි නම් ඒ වැඩේ දැක්කද හිතුණද මේ දැන් මේක කරන්න කියලා. ප්‍රොඩක්ටිව් වෙන්න මේක අපිටම දාගන්න නීතියක් කිව්වොත් මං හරි. ගේම් එකක් විදියට බාරගෙන ඔයත් එක්කම තරඟ කරමින් නොදැනීම වැඩ ගොඩක් ඉවර කරගෙන දවසේ ආතතිය අඩු කරන්න යොදා ගන්න පුළුවන් හරිම සරල උපක්‍රමයක් තමයි 2 minute rule කියන්නේ. මේක ඇදහිය නොහැකි තරම් බලවත් කියන්නේ හේතු කීපයක් නිසා. විනාඩි 2ක එක චූටි වැඩක් ඉවර කළාට පස්සේ අපිට ඒ අවට තියෙන තව විනාඩි 2කින් ඉවර කරන්න පුළුවන් වැඩ පේන්න ගන්නවා. එතකොට මේකත් කරන්න පුළුවන්නේ විනාඩි 2යිනේ යන්නේ කියලා ඒ චූටි වැඩත් එහෙම්ම ඉවර කරන්න අපි පෙළඹෙනවා. ඔන්න හිතන්නකෝ මම ශාලේ ඉඳලා කුස්සියට යන අතරේ දකිනවා උදේ බීපු තේ කෝප්පේ තාම මේසෙ උඩ තියෙනවා. ඔන්න මට රක් ගාලා මතක් වෙනවා 2 minute rule එක. යමින් ගමන් ඒක අරගෙන ගිහින් හොදලා රාක්කෙන් නවන්න විනාඩි 2ක් යන්නේ නැහැ කියලා මට මතක් කරලා දෙනවා. කෝප්පේ හොදලා නවද්දි මට පේනවා කුස්සියේ මේසෙ උඩ වතුර ටිකක් හැල්ලලා තියෙනවා. විනාඩි 2කින් මේක පිරිසිදු කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් හරිම සරලයි. ඒත් නොදැනීම වැඩ ගොඩක් කරනවා. අපේ කම්මැලිකම පරාජය කරන්නත් ගොඩනගා ගන්න අමාරු හොඳ පුරුදු ගොඩනගා ගන්නත් මේක සෑහෙන්න උදව් වෙනවා. අපි හිතමු මට කාමරේ පිළිවෙලට තියාගන්න හොඳ පුරුද්දක් ගොඩනගා ගන්න ඕනේ. ඒත් මං ඒ වැඩ කරන්න කම්මැලි කියලා. ඔන්න මං දැන් 2 minute rule එක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න කාමරයට එද්දි මම දකිනවා හවසට ගෙටගත්ත ඇඳුම් සේරම තාමත් අර අද්භූත පුටුව උඩ. එහෙම එකක් තියෙනවා කියලා මම දන්නවා හැමෝගෙම කාමරය ඇතුලේ. චුටුස් ගාලා ඒ ටික නවන්න විනාඩි 2ක් නම් යන්නේ නැහැ. just do it. හරි දැන් විනාඩි 2කින් ඔක්කොම නැවුවා. බලද්දි අක්කගේ ඇඳුම් දෙක තුනකුත් එතන තියෙනවා. ඉතින් ඒක එයාගේ කාමරෙන් තියරෙන්න යන්නේ විනාඩි 2කටත් අඩු කාලයක් කියලා මට මතක් වෙනවා. කාමරයට ඇවිදින් ආයි ඇඳ උඩ නවලා තියෙන ඇඳුම් ටික දැක්කම ආයිමත් හිතනවා මගේ අල්මාරියෙන් මේ ටික අහුරන්න යන්නේ විනාඩි 2යි කියලා. මම බලන්නකෝ ඉතින් මිනිත්තු කීයද ගියේ කියලා ඒ ටික කරන්න. හිතන්නකෝ මේ වැඩේ මම සතියන්තේ වෙනකන් තියාගත් සතියක ඇඳුම් කන්දක් පුටුවට ඇවිල්ලා මට විනාඩි 2ක් ගියපු වැඩේ ඒ වෙද්දි මිනිත්තු 30ක් විතර ලොකු වැඩක් වෙනකන් ගොඩ ගැහිලා. ලොකු වැඩ කීපයක් කරනවට වඩා චූටි වැඩ ගොඩක් කරන එක පීඩනය අඩුයි. ඉතින් ඇත්තටම මේක පිටිපස්සේ තියෙන්නේ ඒක. ඒ කියන්නේ මේකේ ඉලක්කය වෙන්නේ විනාඩි 2ක එක වැඩක් එක්ක තවත් එවැනි බොහෝ දේ කරන්නට පෙළඹෙන එක. ඉතින් මේ කියන්නේ සරලවම යම්කිසි වැඩකට යන්නේ මිනිත්තු 2ක් නම් ඒක to do list එකට දාන්න එපා. ඒ කියන්නේ පස්සේ කරනවා කියලා හිතන්න එපා. ඒකේ මොහොතේම ඒ විනාඩි 2 ඇතුළත කරලා දාන්න. සරලයි නමුත් බලවත්. මේ උපායෙන් අපි නොදැනුවත්වම අපි කරන්න කම්මැලි වෙන චූටි වැඩ ගොඩක් දවස ඇතුළත කරලා ඉවර කරන්න පුළුවන්. හොඳම දේ ඒවා අපි කරන්නේ අකමැත්තෙන් නෙවෙයි. මොටිවේෂන් මනසකින්. ගේම් එකක් විදියට හිතමින් මම මාත් එක්කම තරඟ කරමි. එතකොට වැඩ කල් ගියත් වැඩ ගොඩ ගැහෙන්නේ නැති නිසා මානසික ආතතියක් නවමයි. මේක එදිනෙදා ජීවිතේ පුරුද්දක් කරගත්තම ඔයාගේ ප්‍රොඩක්ටිවිටි හුඟක් ඉහළ මට්ටමකට ගන්න පුළුවන්. ඉතින් බලන්නකො වටපිට මිනිත්තු 2කින් ඉවර කරන්න පුළුවන් වැඩ කීයක් නම් පේනවද කියලා.